ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැතිවූ ආදරේ. Hi guys, welcome back to my channel. ඔයාලා හැමෝම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. vlog එක බලන්න කලින් channel එක subscribe කරලා එකතු වෙන්න. අපි මේ උදෙන්ම යන්නේ අපි වැකේෂන් එකට ගෙදර යද්දී අපේ room එකේ තිබුණු බඩු ඔක්කොම වෙන hostel එකකට දාලා ගියා කියලා මම ඔයාලට කලින් vlog එකේදී කිව්වනේ. අපේ campus එකේ slug එකට එන අයට අපේ hostel වල තමයි නවතින්න දුන්නේ. ඉතින් දැන් ආයෙමත් වැකේෂන් එකෙන් පස්සේ room එක මේක් ඕවර් කරගන්න ඕනි. මමයි තව room එකේ යාළුවෝ දෙන්නෙකුයි එක තමයි බඩු ටික ගන්න ආවේ. තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. යාළුවා තාම ඇවිල්ලා නැහැ. ඉතින් අපි අපේ බඩු ටික අරගෙන දැන් යන්න ඕනි. ඉස්සෙල්ලාම අපි මැඩම් ගාවට ගිහිල්ලා එතනින් චෙක් කරගෙන තමයි මේ hostel එකට එන්නේ. අපි අපේ බෑග්ස් එහෙම ඔක්කොම වෙන වෙනම අපේ නම් එහෙම දාලා ටැග් කරලා තමයි මෙතනින් තිබ්බේ. මොකද නැත්නම් බඩු මාරු වෙන්න පුළුවන්. ගොඩක් කට්ටියගේ බෑග්ස් එහෙම තියෙනකොට මාරු වෙන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා අපි හැමෝගෙම නම් මේ විදියට බෑග්ස් වල ටැග් කරා. දැන් මේ මොකේ යාළුවෝ දෙන්න ඉස්සරහින්ම යනවා. ඉෂී මනීෂේ තමයි ඉස්සරහින්ම යන්නේ. හරි, අපි දැන් අපේ හොස්ටල් එකට ආවා. දැන් මේ මනී බෑග් ටික ගාලවල ඉවර වෙලා ඒවයි තියෙන බඩු ටික ගන්නවා. හීටර් තියෙනවා. අපි ඔක්කොම ඒවා මේ වගේ ඒවට දැම්ම. මොකද ඒකට ලේසි පිඟන් එහෙම වෙන වෙනම දාන්න පුළා ලේසි. කට්ටියක මේව එකකට දානකොට. එතකොට බඩු ටික වෙන වෙනම ගන්න පුළුවන්. දැන් මේ මනීෂා ඒ ටික තමයි ඔය එළියට ගන්නෙ. එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැතිවූ. ගෙනාවු බඩු ටික එහෙමම තියලා අපි දැන් මේ යන්නේ කැන්ටින් එකට. මනීට ඉෂුට උදේ ලෙක්චර් එකක් තියෙනවා. මට අද ෆ්‍රී. ඉතින් උදේට කාලේ යන්න ඕනේ. අපි ඉක්මනට දැන් කැන්ටින් එකට යන්න ඕනේ. උදේට නම් අපි කන්නේම නැති තරම් දැන් මේ ගියාට ගොඩක් වෙලාවට උදේම ලෙක්චර්ස් එහෙම තියෙන දවස්වලට උදේට කන්නේ නැතුව තමයි අපි යන්නේ. සමහර වෙලාවට අපි ෆැකල්ටි කැන්ටින් එකනොත් කන වෙලාවල් තියෙනවා උදේට. ගොඩක් වෙලාවට මම නම් මට ටී එක තිබ්බොත් එහෙම දවල් වෙනකන් උනත් ඉන්න පුළුවන්. අපි දැන් මේ යන හොස්ටල් එකට කියන්නේ විහාර මහදේවි හොස්ටල් එක කියලා. ඉතින් අපි කැන්ටින් එකට විහාර කැන්ටින් එක කියලා තමයි කියන්නේ. එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ. කෑම ගන්නකොට කෑම් පොලිමේ නම් ගොඩක් වෙලාවට ඉන්න වෙනවා. දැන් අද නම් එච්චර සෙනග නෑ. ඒ නිසා පොලිමත් තිබ්බේ නැහැ. සමහර ලාවට ඉතින් අපේ ලෙක්චර්ස් යන්න අපරක් වෙන පොලිමේ ඉන්නකොට. ඉතින් ඒ වෙලාවට තමයි උදේට කන්නේ නැතුව අපි දුවන්නේ ලෙක්චර්ස් වලට. අද බත් තිබුණා, කඩල තිබුණා, පරාට තිබුණා. මම ගත්තේ බිත්තර රොටි. රූම් එකට ඇවිල්ලා මම ටී එකකුත් හදාගත්තා. මාරම බඩගින්නෙන් තමයි දැන් මේ ඉන්නේ. මොකද උදේව දිව්වනේ අපි අපේ බෑග්ස් ටික අරගෙන එන්න. ඉතින් දැන් නම් රූම් එක ගොඩක් හැඩි වෙලා තියෙන්නේ. ඔක්කොම ටික අලුතෙන්ම හදන්න ඕනේ, අස් කර ගන්න ඕනේ. මං ඉස්සෙල්ලම කාලා ඉන්න ඕනේ. මගේ යාළුවෝ දෙන ලෙක්චර්ස් ගියා. දැන් රූම් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මං ඉක්මනට කාලා එන්නම්. හරි, කාලා ඉවරයි. දැන් වැඩ ටික පටන් ගන්න ඕනේ. මම මේ මුලින්ම කරන්නේ මේ බෝතල් ටිකට කිරිපිටි සීනි තේකොළ එන්නේ ඒ ටික දාගන්නවා. ඒකට ලේසි. ඒ කවර ටිකත් අයින් කරලා දාන්න පුළුවන් නේ. රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ
ටික හරි. ඔන්න මං ඒ ටික මේ බෝතල් වලට දාගත්තා. දැන් තියෙන්නේ මෙන්න මේ බඩු ටික අස් කරගන්න. අපි හැමෝම මේ බඩු තියලා තිබ්බේ පොඩි කූඩ තියෙන ඒවා අරගෙන අපි ඒවට තමයි දාලා තිබ්බේ. ඒකට ලේසි අපිට ඔරියලාට ගන්න පුළුවන් නේ. මෙන්න මේ කූඩ වලට අපි ඒ ටික දාගමු. පෙම් හසකෙන් යයි පිපින්නම් විදින්නම් ආදරේ වයන්නම් හදවිනාවේ සුපෙම්බරගී ඒ ටිකත් හරි. ඔන්න මම ඒ ටික මෙන්න මේ විදිහට තියාගත්තා. ඇත්තටම ලේසි මේ විදිහට බඩු තියාගත්තම් මොකද උදේට නැත්නම් හැමතැනම තිබ්බත් එහෙම හරි අමාරුයි හොයාගන්න. ඒ නිසා තමයි අපි මේ විදිහට කූඩ අරගෙන මේ විදිහට තියාගෙන ඉන්නේ. මේ අනිත් දෙක තමයි මගේ යාළුවෝ දෙන්නගේ ඒ කූඩ දෙක. මම ඊටර ටිකත් ඉක්මනට අස් කරගෙන ඔයාලට පෙන්නන්නම්. එන්න මාත් එක්ක ඉක්මනට අස් කරගමු මේ ටික. කෙන් යයි පිපින්නම් විදින්නම් ආදරේ ඔන්න මං ඒ ටිකත් අස් කරගත්තා. අපි මේ කොටස තියලා තියෙන්නේ අපි තේ හදන බඩු ටිකයි හීටර් එක, ඒතකොට කෑම් පෙට්ටි ඒ ටික තමයි අපි ඒ කොටස තියලා තියෙන්නේ. දැන් තියෙන්නේ මේසේ අස් කරගෙන රූම් එක අතු ගා ගන්න. ඒ ටිකත් ඉක්මනට කරගමු. අසකෙන් යයි පිපින්නම් විදින්නම් ආදරේ වයන්නම් හදවිනාවේ සුපෙම්බරගී සංසාරේ මගේ බෙඩ් එකත් මේ විදිහට මං හදාගත්තා. මේ උඩ ඇඳේ තාම යාළුවෝ ඇවිල්ලා නැහැ. උඩ ඇඳේ ඉන්නේ අපේ තරු. එයා තාම ඇවිල්ලා නැහැ. හරි, මම රූම් එක අස් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේ ටික ඉක්මනට අස් කරගෙන වොෂ් එකක් දාගෙන එන්න. මට අද ඔයාලට සම්පූර්ණ රූම් එකම පෙන්වන්න විදියක් නැහැ. මොකද අපේ අනිත් යාළුවෝ දෙන්නත් ඇවිල්ලා නැහනේ. එතකොට එයාලත් ඇවිල්ලා ඒ බඩු ටිකත් අස් කරගත්තන් පස්සේ මම ඔයාලට රූම් ටූර් එකක් අරගෙන එන්නම්. එහෙනම් මං ගිහින් එන්නම්. කැම්පස් එකේ ලස්සන වීඩියෝ ඉස්සරහටත් මං අරගෙන එනවා. channel එක subscribe කරලා තියාගන්න. bye.